ආදරෙන් පිළිගන්නවා ඔක්කොම. මම අද කරන්න යන්නේ vlog එකක්. මම අදහස් දන්නේ කොහොමද vlog කරන්නේ. මම බලලා තියෙන අනිත් අය කියවා. හරි මොනවා වුණත් අද අපි යන්නේ පොහොර දාලා වතුර දාන්න. මේ අපි බොන්චි වගාවක් තියෙනවා. ඒකට පොහොර දාලා වතුර දාන්න ඕනේ. ඒකට තමයි අද යන්නේ. ඒ ගැන vlog එකක් තමයි ඔයාලට අරන් යන්නේ. අතට ෆෝන් එක තියන්නවත් මෙතන තැනක් නැහැ. මෙතන අපේ වත්තේ උඩට කොටසක් තියෙනවා. ඒ ඔක්කොම පොහොර දාලා වතුර දාන්න ඕනේ. දැන් අපි දැන් යන් මොකටදනේ අපේ vlog එකට. ඔය මන් නැගිට ගමන් එළියට ගියා. අම්මා කිව්වා වතුර දාන්න යන් එන්න පොහොර දාලා වතුර දාන්න දෙනවා කියලා. ඊට පස්සේ මම ගියේ. ඊට පස්සේ අම්මා වතුර හරවන්න උඩට ගියා. මාත් නිකන් පළසරේ රස විඳ ගියා. අම්මා ගියා වතුර හරවන්න උඩටම යන්න ඕනේ. පිටට ගිහිල්ලා බලමු. මේකේ උඩටම ගිහිල්ලා උඩින් යන ඇලක්. එතනින් තමයි වතුර හරවන්න ඕනේ. මම කිව්වොත් දැන් අම්මා මට බෑන්න උඩට එනවා ඔයා ගිහිල්ලා පොහොර දාන්න කියලා. දැන් මං ආපහු යන ගම. පොඩ්ඩක් සේමානේ නිසා ගණන් ගන්න එපා වොයිස් එක ගැන. මේ තමයි අපි හිටමු පරණ ගෙදර. අපි පොඩි කාලේ හිටියේ මේකේ. දැන් යන්නේ මේ වත්ත මැදින් පරණ ගේ මැදින් යන්නේ අපේ වත්තට. සීතලයි හලෝ මෙහෙට. මේ තියෙන අපේ වත්ත. අම්මා වතුර දානවා. මම වතුර දාන්න ගරින් ඒකට පොහොර දාන්න ඕනේ. මේක හොලඟ. බෝංචි වල නෙරේට ඒ කියන්නේ අර බෝංචි පැලෙයි අනිත් පැලෙයි අතර මැද තියෙන හිස් කොටසට තමයි පොහොර දාන්න ඕනේ. ඒක එහෙනම් අමාරු වෙනක් එක අතකින් පොහොර බෑග් එකයි අනිත් අතින් පොහොර දාන කියන්නේ ටික වෙලාවක් යද්දි අනිත් අතට රිදෙන්න ගන්නවා පොහොර බෑග් එක තියෙනත්. වමත් හුරු නිසා අනිත් අතින් දාන්නත් බෑ. ටක් ගාලා දාන්න බෑ. අම්මා දැන් මන් දාලේ විරුණ ගමම අම්මා ඊට වතුර දානවා. ඒතකොට ඉතින් මන් ටක් ගාලා දාගෙන යන්න බෑ. ගොවිතැන් කරන්න ආසුනාට ඔහොම පොහොර දාද්දී උදේ පාන්දර වතුරේ ඇති සීතලයිනේ. අනික ඔවා එහෙනම් අමාරු වැඩේ. හැබැයි මම ගොවිතැන් කරන්න ආසයි. පොඩක් අර කම්මැලි ගතියක් නැතුවමත් නෙමෙයි. ටන්ටන පොහොර අත්තේ. ඔය දැන් පොහොර දාන්නේ පල්ලෙහාට කියලා. ඒ කියන්නේ ඉස්සෙල්ලා උඩ කෑල්ලක් තියෙනවා පාති තුනක් වගේ. ඒ ටිකට තමයි ඉස්සෙල්ලා පොහොර දැම්මේ. දැන් ওই ටිකේ දාන්නේ පල්ලෙහාට කියලා. හරි එහා පැත්තේ මුල්ලේ ඉන්න අපේ අම්මා තමයි දැන් වතුර දාන්නේ. එයාත් මං එක්ක වගේ එනවා. ඒ කියන්නේ මම පොහොර දාලා ඉවරන ගමන් එයා වතුර දානවා. නැත්තම් පොහොර හුලකට යනවනේ. අපේ මේ පැත්තේ හුලක සැරයි. වත්තේ තියෙන තැනට ගොඩක් හුලක සැරයි. ඒකට පොහොර ටික යන හින්දා ටක් ගාලා වතුර දානවා. නැත්තම් අපි වතුර දාන්නේ පොහොර දාන්න හිටියේ හවස. හුලඟ වැඩි වුණාම පොහොර ටික හුලඟ යන හින්දා අපි උදේ දාන්න ගත්තා. උදේ 5:20 විතර තමයි අපි දෙන්න ආවේ වත්තට. අපි දැනගෙන අම්මා උදේම ගියා වතුර හරවන්න. ඔතනදී අම්මා කතා කරනවා මට. ඒ කියන්නේ ගහන්න ඕනි හෝස් එක ගහන තැනක් තියෙනවනේ බටේ. එතන කැඩිලා. ඊට පස්සේ මම කිව්වා පල්ලෙහාකට ගහන්න. මම බටේ ඇදලා හෝස් බටේ ඇදලා දෙන්න කියලා. නැත්නම් අර බොංචි පැලවල පැටලුණාම බොංචි පැල කැඩෙනවනේ. තාම චූටිනේ. එතකොට මම ඒක උඩින් කරගෙන ඒවා අදින්න හෙන අමාරුයි. ඊට පස්සේ මම පල්ලෙහාට ගිහිල්ලා ගහලා ඉතින් වැල්ල කැරියම තමයි උඩට වතුර එන්නේ. නැත්තම් අර මං ඉන්න තැනින් ගන්න පුළුවන්. එතන කැඩිලා තිබ්බේ අද උදේ. ඒ හින්දා මම පල්ලෙහාට අරන් ගිහිල්ලා ගැහුවා. ඔතනින්දි වෙන්නේ අම්මා පල්ලෙහාට ගිහිල්ලා බටේ ගහනවා. හැබැයි වැල් එක හැරලා ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ වතුර එන්නේ නැහනේ. තව තියෙනවා පාති 6ක් විතර දාන්න අපිට. අනේ අපිට නෙමෙයි මට.
ඔව් දැම්මා. අනේ අපිට හුලන්සර වැඩි. නේ නම. මම දාන්න. අම්මා බයිනවානේ. අගල් පොල් ටික දාන්න කියලා. ඔය ඉවර වෙන්න අන්තිම ටික වගේ තමයි ඔය පොර දාගෙන මම චුටයි ස්පීඩ් කරා නැත්නම් බලන්න කම්මැලි හිතෙනවනේ. ඔය අපේ අම්මා වතුර දානවා. අම්මට වැඩ කරන්න පරක් වෙලා තියෙන්නේ. ඒකම වතුර දාන්න. දැන් මම ওই ටිකේදී පොර දාලා ඉවරයි. ඊට පස්සේ මම තව ටිකක් කොහොම වෙලා බලන් ඉඳලා අම්මට කියනවා මම ඔයා යන වැඩට මම වතුර දාන්නම් කියලා. තාම පවුනේ අම්මට වැඩට යන්න. හරි හරි මම දාන්න. යන්න මම වැඩට. ගහක් උඩ ෆෝන් එක ගහගෙන රටුන්න දුන්නොත් හොඳයි. රසයි ගන්න. නැතිනේ. කරන ඩිස්ප්ලේ තමයි යන්නේ. නෑ හැදෙන්න. යන්න මම දාන්න. නාගන් දවල් ටික ගන්න ඔතන මෙතන දාන්න. ඉන්දිරි. මම ෆෝන් එක තියලා තිබ්බේ ගහක් උඩ. අම්මා හිතලා දෙන්නේ මේ ෆෝන් එකට පේන්නේ නැහැ කියලා වත්ති දී කියන්නේ මම රෙකෝඩ් වෙන විදිහට දැම්මේ. ඊට පස්සේ අම්මත් අනික බයක් ඇති ෆෝන් එක වැටුනොත් එහෙම අනිවාර්යෙන් ඩිස්ප්ලේ යනවා රෙකෝඩ් කරා වගේ නෙමෙයි ඊට පස්සේ. ඊට පස්සේ අම්මා අර කොලයක්ද මොකද්ද තිබ්බ ඒකත් අයින් කරලා ගියා. මම ගියා නොපෙනි. ඇයි යන්න ගියාම කියලා. ෆෝන් එක තියන්න ගන්න නෑ මම හිතන්නේ වතුර දාන්න පල්ලෙට. ෆෝන් එක තිබ්බොත් වතුර යනවනේ. වතුර යන්නේ නැති වෙන්න දියන්නත් එකයි. ගහක උඩ ඉතන දියන්න. ඔය ටිකේදී මම පල්ලෙහාට දාන්න හිටියේ වතුර පල්ලෙහාට. ඒකට ෆෝන් එක තියන තැනක් තිබ්බේ නෑ. ෆෝන් එක තියන්න තිබ්බ පාත්තිය. හැබැයි වතුර යද්දි දාති ෆෝන් එකට වතුර යනවා. එතකොට ඉතින් ෆෝන් එක සවුත් වෙනවනේ. ඒතර වීඩියෝත් නෑ මුකුත් නෑ. එහෙනම් ෆෝන් එක තිබ්බා බීමකින් මඩක් තිබ්බා. ඊට පස්සේ පල්ලෙහාට එකට ගන්න ඕනේ නෑ වතුර දාන ටික. මොකද ෆෝන් එක තියන තැනක් ඇත්තටම තිබ්බේ නෑ. මම පල්ලෙහාට ටික පෙනේ කියලා හිතුවෙනකොට වීඩියෝ එකට අහුවෙලා නෑ. මම ගෙදර ඇවිල්ලා එඩිට් කරන්න බලද්දි එඩිට් කියන්නේ ලොකු එඩිට් එකකුත් නෑ. බලදින් තමයි දැක්කේ.
අම්මෝ දැන් නම් වතුර දාලා ඉවරයි. මම දැන් ඔය යන්නේ හෝස් එක ගහලා තියෙන වෑල් එක ඕෆ් කරන්න. නැත්තම් වතුර ටික නිකන් පාත් වෙනවා. ඊට පස්සේ හේදිලා යන හින්දා වෑල් එක ඕෆ් කරලා එන්න තමයි ඔය යන්නේ. අර උඩ තමයි තියෙන්නේ වෑල් එක ඕෆ් කරන තැන. වැඩනවද? ඒ මන්දයි මල්ලි යනවා වැඩට. මල්ලි කිව්වට මල්ලි යන්නේ ඉස්කෝලේ. අපි දැන් වතුර දාලා ඉවරයි. දැන් යන් ගෙදර. සීතරයි හොඳට. නෑ උනා වතුර දාන්න. රාජු මාමා වතුර දානවා. නෑනේ. නෑ අනේ. යනවා. මම හැදිලා ඉද්දි මම මේ වීඩියෝ එකේ ඒකයි කටහඬ આવුල්. දැනට vlog එක ඉවරයි. ඔයාලා මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. හොඳයි නම් like එකක් දාන්න.